මගේ ඉඩම විකුණ ගන්න අවශ්‍ය වුණා. මම මිස්ටර් තුසිත බාලසූරියට කතා කරා. එයා දිනයක් වෙනාවක් වෙන් කරගෙන ආවා. ඇවිල්ලා ඔක්කොම ලියකියවිලි බැලුවා. ඒ වගේම එයා ෆෝම් එකක් අස්සම් කරලා ඒ පිළිවෙලට ඔක්කොම අපෙන් ඒ ලියකියවිලි ටික අපේ චෙක් කරා. ඉස්සෙල්ලාම ෆයිල් එක චෙක් කරා අපේ. ඔක්කොම ඩොකියුමන්ට්ස් තියෙනවා. ඒතකොට එයා දැනගත්තා මේක විකුණන්න පහසුයි කියලා. එයා ඊට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් ටික දැම්මා. අපි ඒක වෙබ් එකෙන් බැලුවා. ඉතින් ඒක හරි පහසු වුණා අපිට. එයා සතියක් ඇතුළත අපිට බය කෙනෙක් ගෙනාවා. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද එයා වෘත්තීමය මේ සේවාව දෙන කෙනෙක්. ඒක මම අගය කරන්න ඕන. මොකද මේ සේවාව අපිට ගොඩාක් වැදගත් වුණා මේ ඉඩම විකුණ ගන්න. ඉතා පහසුවෙන්, ඉතා ඉක්මනින්. ඒ කියන්නේ සතියක් වගේ කෙටි කාලයක් ඇතුළත ඉඩමක් විකුණ ගන්නවා කියන එක ලේසි නෑ. මොකද එයා ගෙනාපු බය, එයා හරියට බලලා හරි බය කෙනෙක් ගෙනාවා. එයා තමයි ඒක ඔක්කොම කතා කරේ. බයත් එක්ක එයා තමයි කතා කරේ. ඔක්කොම ඩීල් එක කරේ එයා. අපි ඇත්තටම අපිට බයත් එක්ක ලොකු කතාවක් තිබුණේ නෑ. එයා බලලා කැමති වුණා. එයා තමයි සීරම හැන්ඩල් කරේ. ඉතින් දවස් දෙකයි අපේ ප්‍රොපර්ටි එකට ආවේ එයා. ඊට පස්සේ කෙලින්ම බැංක් එකට ආවා. අපේ ගනුදෙනු ඉවර කරා. අපිට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ගොඩක් මම අගය කරනවා. ඒ ගැන විශ්වාසය තියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන විදිහට එයාගේ සේවය හරියට කරන බව මට කියන්න පුළුවන්. ඒ ගැන මම ඔයාලටත් කියන්නේ මේ සූරියලෑන්ඩ් සේල්ස් එයාලට බාර දෙන්න ඕනම දෙයක්. ඒගොල්ලෝ හරියට ඒ වැඩේ කරනවා කියන එක ගැන මට සහතික වෙන්න පුළුවන්. ඔය වගේම දැන් අපේ පරණ ඉඩමක් ඇත්තටම විකුණන්නේ. ඒතර ඒක නැවත මයින්ඩ් සිද්ධ වුණා. ඒතර ඒ සේවයත් මේ මිස්ටර් තුසිත බාලසූරිය ඒක කරනවා. එයාගේ සර්වේ කෙනෙක් දාලා ඒක ඉක්මනට කරා. ඒ වගේම තමයි ලෝයත් අපිට හොයන්න අවශ්‍ය වුණේ නැහැ. එයා ඒ ලෝයත් එයාගෙන්ම දුන්නා. එතකොට අපි දෙපැත්තටම හරි පහසුවක් වුණා මේ වැඩ ටික කරගන්න. ඒ මහත්මයාටත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ගත්ත මහත්මයාටත් ඉක්මනටම ඒගොල්ලෝ කරලා දුන්නා. දවස් දෙකක් ඇතුළත ඒගොල්ලෝ ඒ ටික කරා. ඒකෙන් ඉතින් හරි පහසුවක් වුණා. ඒ සේවාවත් එයා දෙන නිසා අපිට වෙන අය හොයන්න යන්න අවශ්‍ය නැහැ. මොකද අපිට කාලේ නාස්ති කරන්න වෙලාවක් නැහැ. ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් ඕවට යන්න වෙලාවක් නැහැනේ. ඉතින් අපිට ඒ ගැනත් විශ්වාසය තියෙනවානේ. ඒ විශ්වාසවන්ත ලෝය කෙනෙක්, විශ්වාසවන්ත සර්වේයර් කෙනෙක්. එයා ඒව කරලා ඔක්කොම බාර දුන්නාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. අපිට තියෙන්නේ ඊඩම විකිනකම් පැත්තකටලා ඉන්න විතරයි වගේ අපිට තිබුණේ. ඇත්තටම දෙපැත්තටම එහෙම තමයි වුනේ. කිසි කරදරයක් වුණේ නැහැ. ගත්ත කෙනත් ගොඩක් බිසි කෙනෙක්. ඉතින් එයාටත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මහත්මයාත් සතුටුයි. අපි දෙපැත්තම ගොඩක් සතුටින් ඒ ගනුදෙනුවත් ඉවර කරගත්තා. ඒ වගේම මම මගේ තව ප්‍රොපර්ටි එකක් මෙයාට විකුණන්න බාර දුන්නා. මම හිතන්නේ මේ මහත්මයාත් ඒ වගේ වැඩ බාර දීලා තියෙනවා. මොකද මේ ගත්තගේ රිනෝවේෂන් ඔක්කොම ඒවත් මේගොල්ලෝ කරනවා. කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එක මේගොල්ලෝ ඒවත් කරනවා. ඉතින් ඕනම දෙයක් බය නැතුව බාර දෙන්න පුළුවන් එයාට. ඒ ඉතිරි වැඩ ටිකත් එයා බාර අරගෙන කරනවා. ඉතින් මේ විශ්වාසය තියෙන හින්දා මේ බයත් එහෙම වගේ කරා. එයාත් ඒගේ රිනෝවේෂන් මෙයාටම බාර දුන්නා. ඒත් ඒ ප්‍රශ්නයක් නෑ. මේ මහත්මයාත් නිදහසේ යාගේ රැකියාව කරගෙන ඉන්නවා. මෙයා ඒ කටයුතු ඔක්කොම ටික කරගෙන යනවා. එයා සතුටින් අපිත් සතුටින්.